අන්න ඒ වගේ. ඉතින් යාළුවනේ ඔයාලට කොහොමද ඉතින් අද නම් මම ගොඩක් වැඩ කරගන්නත් එක තමයි ආවේ මෙතෙන්ට මුලින්ම ඉතින් අද අවුව සැරයි ඉතින් මම ඉතින් හිතුවා බඩින්ගුරු ඇට ටික වේලා ගන්න මම ගෙදර සති දෙකක් තුනක් වේලුවා ඔයාලා දකින්න ඇතිනේ කලින් මගේ වීඩියෝ බඩින්ගුරු කරල් ටික මම පොතු ඇරලා ගියා වේලෙන්න එතකොට ටිකක් වේලිලා තිබ්බ ඉතින් දැන් මේ ඇට ටික ගලවගෙන තිබ්බා සති දෙකක් විතර වෙනවා වේලන්න පටන්ගෙන ඉතින් තාම හරියට වේලා ගන්න බැරුණා ඒකයි මෙතෙන්ට ආවේ අවුවත් සැරට තියෙන හින්දා මෙහෙම ඉතින් දානකොට මට මතක් වෙන්නේ ඉතින් ගෙදර ගොයන් කපලා වේලන්නෙත් මේ විදියටනේ. අවුව වගේම අද හුළඟක් තියෙන ඉතින් පේනවනේ කොලේ හුළඟට යනවා කරල් 80ක තමයි මේ ඇට තියෙන්නේ කිලෝ 6මාරක් 7ක් වගේ තියෙනවා මෙතන. දැන් ඉතින් මේක හොඳට තුනී කරාම ටක් ගාලා වේලේ. දැන් ඉතින් කල්පනා කරන්න ඕනේ මේ බඩින්ගුරු ඇට ටික වේලලා හදන්නේ මොනවද කියලා. ඉතින් අපිට බඩින්ගුරු කරල් ටික කන්න බැරි වුණා. අපේ වැඩත් එක්ක ඉතින් කරල් ටික මෝරන්න ගිහින් තිබ්බා. මට ඉතින් මතක් වෙනම ගෙදර අය තාත්තට උදව් කරපු විදිහ ඉතින් ගොයන් කැපුවාම වේලන්න. පේනවනේ ඉතින් අත්ඇල්ල දාලා තිබ්බ ගස් වැට කුළු ගහේ නම් තාම මල් පීදෙනවා. දැන් නම් ඉතින් ඉතුරු වෙලා තියෙන්නේ බතලයි මගේ වගාවේ රටකජුයි. ඉතින් මම හිතන්නේ තාම බතල නම් ගලවන කාලේ නෙවෙයි. ඉතින් මම ආවේ රටකජු ගලවන්න. ඉතින් බැද්ද ගොඩක් තියෙන. ඉතින් මම නෙළුවා. මගේ මහත්තයාත් නෙලලා දුන්න ගොඩක්. ඉතින් අපි දෙන්න මාරුවෙන් මාරුවට තමයි ඉතින් නෙලන්නේ. එක්ක දරුවෙනෙක්ට මම දරුවා බලා ගන්නවා. නැත්නම් එයා බලා ගන්නවා. ඉතින් දෙන්න මාරුවෙන් මාරුවට ඉතින් එයාටයි මටයි නිවාඩු තියෙන වෙලාවට ඉතින් මේ වැඩත් කරගන්න. හැබැයි මේක එක්තරා විනෝදාංශයක් වගේ මේ හිතටත් ගොඩක් සැනසීම ලැබෙන මේ වගේ ඉඳලා මේවා දකිද්දී නම් මේ උදැල්ල නම් ඉතින් ලංකාවේ උදැල්ල වගේ නෙවෙයි. ඉතින් උස්සන් ගියාට නෙලන්න ගියාම කුඩාට රිදෙනවා. මිට පේනවද යකඩ මිටක් තියෙන පොඩි මිටින් මිට නෙලන්න ගියාම ඉතින් ටිකක් නෙළුවත් අතට බාරයි මහන්සි දැනෙනවා. අවුවත් ගොඩක්ම සැරයි ඉතින්. ඉතින් මට ගොඩක් මහන්සි ඉතින් මෙහෙම නෙලනකොට මේ ගෙදරටම වෙලා ඉඳලා ඇවිල්ලා මෙහෙම වැඩක් කරන්න ගියාම ටිකක් ඉතින් මහන්සිනේ. අත්තක ගෙඩියක් තියෙනවා. ඇයිලද කොහෙද? වැල මැරිලත් එක්කනේ තියන්නේ. මෙන්න යාළුවනේ පත්තක ගෙඩියක් අමුණා. තව දීයක් දන්නේ නෙලන්න ආවේ. බතල නම් දැම්ම ගලවන්නේ. වැල ආයි නියලාලා. මේ තව තියනවද කොහෙද? මගේ අතේ මේ පැත්තට වැල ගිහිල්ලා. මෙන්න තව ගෙඩියක්. වැල මැරිලා තිබ්බේ ආයි ලියනවාලා. මෙන්න නේද? වරපත්තක ඉදි දෙක. ආදියෙත් දන්නේ. හැබැයි පැහිර මේ කාපාටත් වෙලා තියෙන්නේ. මේ අර තනකොළේක මේ නෙලන්න හරි අමාරුයි මේ වැල් තනකොළේකනේ. ලංකාවෙත් මේක තියෙද මේ. පොළොව වේලිලා. තවත් තියෙනවා. එන්න. ඒකට නම් ගෙඩියක. මේක ලොකුයි. සත්‍ය. මම මේ බැද්ද හැදලා තිබ්බ රටකජු කරන ටික මායි මහත්තයයි මෙතන ටික නෙලා ගත්තා. අතින් ගලවන්න ගියපු එක මගේ බැරුම් ඇහුව ගොඩක් ඉතින්. බරු කියන්න ඕනේ නෑනේ මේ රටකජු මේ හරියට ගැලවුන්නේ නැtei කියලා. මේ ඉතින් ලොකෝගේ උදැල්ල ගත්ත දැන් බලමු උදැල්ලෙන් ගහලා හයියේ. හරිනේ. රටකජු වලට නෑනේ. මාරනස්. මෙන්න වගේ අස්සන්න බලෝ යට තියෙන ටික
ගැඩවිල්ලත් තියෙනවා. උදැල්ලෙන් ගහන්නත් බෑ. පව්. නේ? ගැඩවිල්ල ලංකාව වගේ. පව්වනේ. දැන් මම රටකජු පැල ටික ඔක්කොම ගලවගත්තා. මායි අයියා මහත්තයා එකතු වෙලා. එල පස්සා ගන්නවා. සම්මතට පස්සා නම් යන විදිහට නේ? ආයේ ඔළුව නම් පුදුම රත් වේලක් එන්නේ. මෙන්න හැබැයි මේ තියෙන හොඳට අස්සන තියෙනවා. මම පළවෙනි ගහ දැක්කම මං හිතුවේ එච්චර නැති ඇති කියලා රටකජු. ඒ රටකජුත් ඒ විදිහට දීලා. නැති? ආසනෙ දැක්කේ දැන් කඩලා දාගන්න ඕනේ. මේ යටත් ඇති. පඳුරු ටික බුරුල් කරලා තියෙන්නේ ඉතින්. පස්පුත්තියක් තියෙනවා. පස්පුත්ත හදාගත්තට පස්සේ තමයි ඉතින් දෙන්නේ. නේ? ඔය කෙනා ගොඩක් තියෙනවා. කොලත් හොඳ සාරයට හැදිලා. ලාද මන්දන් මේ තව චූටි චූටි ගොඩක් හැදීගෙන එනවා. මේ මෝරලා. තව එනවා මේ චූටි චූටි ගොඩක් ආපු ඒවා තියෙන ගොඩක් මැරිච්ච ඒවා තියෙනවා. මේ තියෙන ඉතින් ගලවපු ගොඩ. දාපු විදියට මැරුණා නැති. ගොඩ මේ කුණු වෙලා. ඔය තියෙනවා. හැබැයි අත්නා දෙදෙන මේ අත් ග්ලව්ස් එකක් දාගත්තේ ඒක චංගත් එක මේ පාට අවුවත් එක්ක නුයි මැනික ඉන්නේ ඉතින් හේවනේ කුඩේකුත් තියලා තියෙන්නේ මේ ඉතින් අර පඳුරු මම හිතන්නේ අතක් 10ක් වගේ තිබ්බා මේ ඉතින් පඳුරු මේ බිමින් තිබ්බ එයාලින් ගලව ගත්ත ටිකක් පසාරද්දී පසාරන බෑ මේ උදැලු මේ දැක්කන් චූටි උදළු මිදි මේව එකක් තියෙන්නේ යකඩ මේ මිටක් තියෙන්නේ අතට ඉතින් බුදු ගන දැන් ඉතින් මේක ගලවලා දාන්න ඕනේ අදිම බර මේ මහන්සිය හැටියට මට තනියම මේ පත්තකනේ සොසොරි කොමුඩු පිළිතුරු ගන්න පුළුවන්. ඒ නමමයි කියවෙන්නේ ඉතින්. ඔයාලා හින්දා තමයි නමත් වෙනස් කරගත්තා. ඒ තරම් පැවිදිින්ද හරි වතුර තිබ්බහයි. මගේ රටකජු ගොඩ තමයි තියෙන්නේ. කත් දෙකක් බිමට වැට්ටා. තව පස්වල තියෙන්නේ නැති. පෑවිල වැඩි ඉන්න මේ අර උදළු මේ සයිස් උදළු මේක. කොටන්න බෑ. හරි අමාරුයි. ගොඩක් ඉතින් මහන්සි මේ
බැලුවේ පත්තක්ක ගෙඩි තුනෙන් එකක් හරි කන්න. මේ මෙච්චර පොඩි ගෙඩි මේ එක වැලේ ගෙඩි පහක් තිබ්බා. කියන්නේ මේ වැල් දෙකයි ඉඳුවේ වැල් දෙකත් එක්ක ඉතින් හිතා ගන්න බෑ මොන වැලින්ද කියලා ගෙඩි පහක් එක මේකෙන් තිබ්බා. මේ තමයි දැන් ගෙඩි තුනකුත් හැදිලා මේ හැදිලා තියෙන වැල මැරිලා ඒක තිබ්බ ගෙඩියෙන් තමයි ඉතින් හැදිලා තිබ්බේ. මම ඔයගොල්ලන්ට කලිනුත් කිව්වනේ මේ ඒකයි ඉතින් මේ පොඩි බලමු දැන් ගෙඩිය කොහොමද දන්නේ ඉතින් බඩගිනි හින්දා කපන්නේ. ඇතෙන් පේන විදිහට නම් මේ රතු පාටයි. සුවඳ මේක සුවඳ මේ පළතුරු වට්ටි වලට රියන්නේ පත්තක්ක. අන්න ඒ වගේ. මේකත් ඉතින් වටිනවා මේ වෙලාවට. මේක ඉතින් මේ පැහිලා මදි හැබැයි මේ ලායි ඇට. අට මේ තව තියන්න තිබ්බ ඉතින් මේ අපිට වතුරක් තිබ්බහයි පැවිල්ලා ඉතින් දැන් එතන පාටිය සුද්ධ කරන්නත් ඕනේ. ඒකේ හින්දා තමයි ඉතින් එළනකොට අහුවෙච්ච හින්දා තමයි මේව කරේ. බලමු කොහොමද රහ කියලා. රසේ නම් අඩුවක් නැහැ හැබැයි. පැවිල්ල මේ කියන වතුර තිබ්බත් එක්ක මේක නම් ගොඩක් වටිනවා. මැනික හැබැයි මං මොන වැඩේ කරත් මේ මුල ටික ඥාඤ්ඤු ටිකක් තියෙනවා. ඊට පස්සේ වැඩේ කරනකම් පාඩුවේ ඉන්නවා. කන්න ගියත් ඉතින් එහෙම තමයි කනෝ දැක්කත් ඉතින් මේ පාඩුවේ ඉන්න. දැන් ওই දඟලන මං ආවින්ද ළඟට ගන්න. මේ ඉතින් අරන් නොදින්නේ ඉතින් කන්නේ. මේ වගේ ලස්සන වීඩියෝ එකක් කරා. ඔයාලා ගාවට ආයෙන්න. ඔයාලා හැමෝම සතුටින් බුදුසත් ඉන්න.